සුබ දවසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම රැකියාපොළ YouTube නාලිකාවට. ඉතින් රජයේ රැකියා පෞද්ගලික අංශයේ රැකියා පිළිබඳ සියලුම තොරතුරු ඉතාමත් ඉක්මනින් දැන ගැනීමට අවශ්‍ය නම් අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ තියෙන ජනතා වත්තු සංවර්ධන මණ්ඩලයේ රැකියා අභ්‍යර්ථි කිහිපයක් පිළිබඳව. මුලින්ම කියන්න ඕනේ මට ලැබුණ මේ PDF එකේ තරමක් අකුරු බොඳ වෙලා තමයි තියෙන්නේ. ඒ වුණාට voice එකත් එක්ක යනකොට ඔයගොල්ලන්ට පැහැදිලිව මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ජනතා වත්තු සංවර්ධන මණ්ඩලයට අයත් හොටහැව නාවල පිටිය ගලහ මොනරාගල කලාපවල පුරප්පාඩු පවතින පහත් සඳහන් තනතුරු සඳහා අභ්‍යන්තර අයදුම්කරුවන් ඇතුළු අයදුම්කරුවන් වෙතින් අයදුම්පත් කැඳවුම් ලැබේ කියලා තියෙනවා. පළවෙනි තනතුර විදිහට තියෙන්නේ පරිපාලන නිලධාරී තනතුර හෝප් රහතුන්ගොඩ දියලුම හන්තාන මෞජින් වතුයායි කියන තැන්වල තමයි මේ තනතුරට ඇබෑරතු තියෙන්නේ. ආම වශයෙන් සාමාන්‍ය පෙළ සමත්වීම සහ වැවිලි සමාගමක හෝ රජයේ සතු වත්තක පරිපාලන නිලධාරී ලෙස වසර 3කට වැඩි පළපුරුද්ද හෝ ජ්‍යෙෂ්ඨ ලිපිකරුවෙකු ලෙස වසර 10ක පළපුරුද්ද ඉල්ලලා තියෙනවා. දෙවැනි තනතුර විදිහට ජ්‍යෙෂ්ඨ ලිපිකරු තනතුර ජ්‍යෙෂ්ඨ ලිපිකරු කියන තනතුරට හෝප් රොක්වුඩ් ලේවලන් වතුයායවල තමයි තනතුරට ඇබෑරතු තියෙන්නේ. ආම වශයෙන් අපෝස සාමාන්‍ය පෙළ සමත්වීම හා ප්‍රාදේශීය වැවිලි සමාගමක හෝ රජයේ සතු වත්තක ජ්‍යෙෂ්ඨ ලිපිකරුවෙකු ලෙස වසර 3කට වැඩි පළපුරුද්ද හෝ ජ්‍යෙෂ්ඨ සහකාර ලිපිකරුවෙකු ලෙස වසර 5ක හා ආම වශයෙන් වසර 5ක ගිණුම් කරන මුදුකාංග පළපුරුද්ද කියලා තියෙනවා. ඒත් එක්කම කනිෂ්ඨ ලිපිකරු කියන තනතුරට රැකියා අභ්‍යර්ථි තියෙනවා කියලා කියනවා හෝප් රොක්වුඩ් ලෙවලන් වතුයායවල් වල ආම වශයෙන් සාමාන්‍ය පෙළ සමත්වීම සහ ප්‍රාදේශීය වැවිලි සමාගම හෝ රජයේ සතු වත්තක කනිෂ්ඨ ලිපිකරු ලෙස වසර 3කට වැඩි පළපුරුද්ද කියලා තියෙනවා. ඊළඟට තියෙනවා ලිපිකරු තනතුරක් හන්තාන වතුයායේ අම් වශයෙන් සාමාන්‍ය පෙළ සමත් වන ප්‍රාදේශීය වැවිලි සමාගමක හෝ රජයේ සතු වත්තක ලිපිකරුවෙකු ලෙස වසර 3කට වැඩි පළපුරුද්ද කියලා තියෙනවා. තව තනතුරක් තියෙනවා ශේෂ්ත්‍ර නිලධාරී තනතුර හෝප් ලූප් කඳුකර ගලබඩ වතුයායවල වල තමයි මේ තනතුරට ඇබෑරතු තියෙන්නේ. ආම වශයෙන් සාමාන්‍ය පෙළ සමත්වීම සහ ප්‍රාදේශීය වැවිලි සමාගමක හෝ රජයේ සතු වත්තක ශේෂ්ඨ නිලධාරී තනතුර වසර 3කට වැඩි හෝ සහකාර ශේෂ්ඨ නිලධාරියෙකු ලෙස වසර 5ක හෝ කනිෂ්ඨ සහකාර නිලධාරියෙකු ලෙස වසර 10ක පළපුරුද්ද ඉල්ලලා තිනවා. ඒ වගේම තමයි තවත් තනතුරක් තියෙනවා සහකාර ශේෂ්ඨ නිලධාරී තනතුර. මේ තනතුරට ඇබෑරතු තියෙන්නේ හෝප් රුක්කුඩ් ලුල් කඳුකර වතුයායවල් වල අම් වශයෙන් සාමාන්‍ය පෙළ සමත්වීම හා ප්‍රාදේශීය වැවිලි සමාගමක හෝ රජයේ සතු වත්තක සහකාර ශේෂ්ත්‍ර නිලධාරියෙකු ලෙස වසර 3කට වැඩි හෝ කනිෂ්ඨ සහකාර ශේෂ්ත්‍ර නිලධාරියෙකු ලෙස වසර 5ක පළපුරුද්ද ඉල්ලලා තියෙනවා. තවත් තනතුරක් තියෙනවා කනිෂ්ඨ ශේෂ්ත්‍ර නිලධාරී තනතුර. මේ තනතුර සඳහා රැකියා අභ්‍යර්ථි තියෙන්නේ රොක්කුඩ් රහතුන්ගොඩ ලේවලන් ලුල් කඳුර ගලබඩ වතුයායවල් වල ආම වශයෙන් සාමාන්‍ය පෙළ සමත්වීම සහ කනිෂ්ඨ ශ්‍රේෂ්ඨ නිලධාරියෙකු ලෙස වසර 3කට වැඩි පළපුරුද්ද කියලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ තේ කර්මාන්තශාලා නිලධාරී තනතුරක් තියෙනවා ලුල් කඳුර වතුයායේ ආම වශයෙන් සාමාන්‍ය පෙළ සමත්වීම හා ප්‍රාදේශීය වැවිලි සමාගමක හෝ රජයේ සතු වත්තක ජ්‍යෙෂ්ඨ කර්මාන්තශාලා නිලධාරියෙකු ලෙස වසර 3කට වැඩි පළපුරුද්ද තේ කර්මාන්තශාලා නිලධාරී ලෙස වසර 10ක පළපුරුද්ද කියලා තියෙනවා. ඒත් එක්කම තවත් තනතුරක් තියෙනවා ප්‍රධාන කර්මාන්තශාලා නිලධාරී තනතුර හෝ ලුල් කඳුර වතුයායවල් වල තමයි මේක ඇබෑරතු තියෙන්නේ. අවම වශයෙන් අපෝස සාමාන්‍ය පෙළ සමත්වීම හා ප්‍රාදේශීය වැවිලි සමාගමක හෝ රජයේ සතු වත්තක කර්මාන්තශාලා නිලධාරියෙකු ලෙස වසර 3කට වැඩි හෝ ජ්‍යෙෂ්ඨ සහකාර කර්මාන්තශාලා නිලධාරියෙකු ලෙස වසර 5ක හෝ සහකාර කර්මාන්තශාලා නිලධාරියෙකු ලෙස වසර 10ක පළපුරුද්ද කියලා තියෙනවා. ඒත් එක්කම තවත් තනතුරක් තියෙනවා සහකාර තේ කර්මාන්තශාලා නිලධාරී තනතුර ලුල් කඳුර වතුයාය තමයි මේ තනතුරට ඇබෑරතු තියෙන්නේ. අවම වශයෙන් සාමාන්‍ය පෙළ සමත්වීම හා ප්‍රාදේශීය වැවිලි සමාගමක හෝ රජයේ සතු වත්තක සහකාර කර්මාන්තශාලා නිලධාරියෙකු ලෙස වසර 3කට වැඩි හෝ කනිෂ්ඨ සහකාර කර්මාන්තශාලා නිලධාරියෙකු ලෙස වසර 5ක පළපුරුද්ද ඉල්ලලා තියෙනවා. ඒත් එක්කම සහකාර කාර්මික නිලධාරී හෝ ලුල් කඳුර වතුයායේ තමයි මේ ඇබෑරතු තියෙන්නේ. අවම වශයෙන් සාමාන්‍ය පෙළ සමත්වීම හා ප්‍රාදේශීය වැවිලි සමාගමක හෝ රජයේ සතු වත්තක සහකාර කාර්මික නිලධාරියෙකු ලෙස වසර 3ක පළපුරුද්දක් ඉල්ලලා තියෙනවා. ඒත් එක්කම හෝප් වතුයාය රියදුරු තනතුරක් තියෙනවා. වළංගු රියදුරු බලපත්‍රය සමග රියදුරෙකු ලෙස අවුරුදු 1කට වැඩි පළපුරුද්දක් ඉල්ලලා තියෙනවා මේකේ. ඒත් එක්කම ලුල් කඳුර වතුයාය ළමා සංවර්ධන නිලධාරී තනතුරක් තියෙනවා. අවම වශයෙන් සාමාන්‍ය පෙළ සමත්වීම හා ප්‍රාදේශීය වැවිලි සමාගමක හෝ රජයේ සතු වත්තක
ළමා සංවර්ධන නිලධාරී ලෙස වසර 3ක පළපුරුද්දක් ඉල්ලා තියෙනවා. සිංහල හා දෙමළ භාෂා පිළිබඳ මනා sannivedana නිපුණතා තිබිය යුතුයි කියලා තියෙනවා. ඒත් එක්කම තියෙනවා මහවිල වතුයායේ සුබ සාධක නිලධාරී තනතුර. අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි හා ගණිතයේ විෂයන් සමග අවම සාමාන්‍ය පෙළ සමත් වීම සහ වැවිලි ශේත්‍රයේ පිළිගත් සංවිධායක සුබසාධක නිලධාරී අභ්‍යාසලාභී සුබසාධක නිලධාරී අවුරුදු 1කට වැඩි පළපුරුද්ද ඉංග්‍රීසි සිංහල හා දමිළ භාෂා පිළිබඳ මනා sannivedana නිපුණතා තිබීම කියලා තියෙනවා. මේ රැකියා බැරිතු සඳහා වයස් සීමාව විදිහට පොදුවේ සඳහන් කරලා තියෙනවා. පරිපාලන නිලධාරී, කර්මාන්තශාලා නිලධාරී, ශේත්‍ර නිලධාරී සහ වතු වෛද්‍ය සහකාර තනතුරු සඳහා වයස අවුරුදු 55ට අඩු විය යුතු අතර අනෙකුත් සියලුම තනතුරු සඳහා අවුරුදු 45ට අඩු විය යුතුයි කියලා තියෙනවා. දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන්ට මෙම වයස් සීමාව අදාළ නොවේ කියලා තියෙනවා. වැඩුප විදියට සඳහන් කරලා තියෙන්නේ දැනට බලාත්මක සමූහ ගිවිසුම් පරිදි වේ කියලා. අදාළ අධ්‍යාපනික වෘත්තීය සුදුසුකම් හා වෙනත් සහතිකවල සහතික කළ පිටපත් 2025 ජූනි මාස 28 වන දිනට හෝ ඊට පෙර ලැබෙනසේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි කියලා තියෙනවා. අයදුම් කරනු ලබන තනතුර ලිපිකවරේ වම්පස ඉහළ කෙළවරේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් සඳහන් කළ යුතුය කියලා තියෙනවා. අසම්පූර්ණ හෝ ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ කියලා තියෙනවා. ඊට අමතරව තෝරා ගැනීම සම්බන්ධව යම් බලපෑමක් සිදු කිරීම නුසුදුසු භාවයට පත් කිරීමට හේතුවක් විය හැකියි කියනවා. කෙටි ලැයිස්තුගත අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ කියලා තියෙනවා. ඉතින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අපේ YouTube නාලිකාවත් සමග දිගටම එකතු වෙලා ඉන්න රජයේ රැකියා පෞද්ගලික අංශයේ රැකියා පිළිබඳ සියලුම තොරතුරු ඉතාමත් ඉක්මනින් ඔබ වෙත එවිට දැන ගැනීමට හැකියාවක් තිබෙනවා. සුබ දවසක්.